ආයිබෝවන් අද අපි ගැඹුරින් විමසන්න යන්නේ කාලයක් තිස්සේ ටිකක් නිහඬව තිබිලා දැන් ආයෙත් පණ ගැන්වෙමින් තියෙන නිස්කෝ වීඩියෝ පදනම ගැන. ඒකේ අනාගත ගමන් මඟ ගැන තමයි කතා කරන්න යන්නේ. ඔව්. අපේ අතේ තියෙනවා 2025 ඔක්තෝබර් 16 වෙනිදා ජාතික තරුණ සේවා සභාවේ අර නිස්කෝ වීඩියෝ ශාලිකාවේ පැවති විශේෂ සාකච්ඡාවක වාර්තාවක්. මුලින්ම කියන්න ඕන නිස්කෝ වීඩියෝ කියන්නේ ඉතින් දන්නවනේ දශක ගාණක් තිස්සේ ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රයට අර දක්ෂ වෘත්තිකයෝ විශාල පිරිසක් බිහි කරපු තැනක්. පුරෝගාමී පුහුණු ආයතනයක්. ඇත්තටම. ඉතින් මේ වගේ තැනක ආදි විද්‍යාර්ථීන් එකතු වෙලා හදන පදනමක් ගැන ඒකේ අනාගත සැලසුම් ගැන කතා කරන එක මුළු ක්ෂේත්‍රයටම වැදගත් දෙයක් නේද? අනිවාර්යෙන්ම. මේ සාකච්ඡාවේ මූලිකම අරමුණ වෙලා තියෙන්නේ මේ පදනම ඉස්සරහට ගෙනියන්න අර පැහැදිලි ක්‍රියාකාරී සැලැස්මක් හදන එක. අපි ඉතින් මේ වාර්තාවේ තියෙන දේවල් ටිකෙන් ටික බලමු. ඔව් ඇත්තෙන්ම. මේකේ තියෙන ප්‍රධානම දේ තමයි අක්‍රිය වෙලා තිබ්බ ආදි විද්‍යාර්ථී සංගමයක් ආයෙත් පණ ගන්න උත්සාහය. වාර්තාවේ කියවෙන විදිහට 1988 නේ නිස්කෝ වීඩියෝ පාඨමාල පටන් අරන් තින්නේ. ඔව්. ඊට පස්සේ 1992 දී තමයි මේ පදනම මුලින්ම හදලා තියෙන්නේ. එතකොට පටන් අරන් තියෙන්නේ 92 දී. ඔව්. හැබැයි ඉතින් කාලයත් එක්ක එක හේතු නිසා ඒක අක්‍රිය වෙලා. ඒක තමයි. මේක ආයෙත් පටන් ගන්න, ඒ කියන්නේ සක්‍රිය කරන්න මීට කලිනුත් කීප පාරක්ම උත්සාහ කරලා තියෙනවා කියලාත් වාර්තාවේ තියෙනවා. ඔව්. අර මේනක සංජීව මහත්මයාගේ කතාවෙදිත් ඒක කියවුණා නේද? එතුමා කියන විදිහට විශේෂයෙන්ම අර මුල් කාලේ හිටපු ආදි විද්‍යාර්ථීන්ට ක්ෂේත්‍රයේ වැඩත් එක්ක අධික කාර්යබහුලතය නිසා වෙන්නේ නැති මේකට සක්‍රියව දායක වෙන්න අමාරු වෙලා තියෙනවා. ඒක ඉතින් ගොඩක් ආදි ශිෂ්‍ය සංගම් වලට පොදු ප්‍රශ්නයක් වෙන්න ඇති නේද? වෙන්න පුළුවන්. ගොඩක් දුරට එහෙම තමයි. වෘත්තීය ජීවිතයේ ඉස්සරහට යද්දී අර වගකීම් එක්ක මේ වලේ වැඩවලට කාලේ හොයාගන්න එක ලේසි නෑනේ. ඒක ඇත්ත. හැබැයි මෙතන තියෙන හොඳ දේ තමයි මේ අභියෝගයේ මැද්දේ අර මෑත කාලීන ආදි විද්‍යාර්ථීන් ටිකක් මූලිකත්වය අරගෙන තියෙන එක. ඔව් ඒක නම් විශේෂයි. වාර්තාවේ තියෙන විදිහට එයාලා තමයි මේ සංගමය නිල වශයෙන් ලියාපදිංචි කිරීම කරලා තියෙන්නේ. ඒක උදාවිතරද? ඒක 2024 ඔක්තෝබර් 13 වෙනිදා වෙලා තියෙන්නේ. ඊට පස්සේ අර අවශ්‍ය බැංකු ගිණුම් පටන් ගන්න එක වගේ මූලික ඒත් අත්‍යවශ්‍ය වැඩ ටික කරලා තින්නේ තේ අය. මේකින් පේනවා අලුත් પરම්පරාවේ උනන්දුව. දැන් ඉතින් බලාපොරොත්තුව තමයි අලුතින් පත් කරගන්න කාරක සභාවයි උපදේශක මණ්ඩලයයි එකතු වෙලා මේකට ශක්තිමත් අඩිතාලමක් දාන එක. හොඳයි. සාකච්ඡාව පටන් ගනිද්දී පිළිගැනීමේ කතාව කරලා තියෙන්නේ දෙනෙත් තීක්ෂණ මහත්මයා. එතුමා ඉතින් රැස්වීමට ආපු අයටයි අර Zoom එකෙන් සම්බන්ධ වෙච්ච අයටයි හැමෝටම ස්තුති කරලා මේ එකතු ඉස්සරහට ලොකු හයියක් කියලා අවධාරණය කරලා තිනවා. ඔව්. මේ වගේ දෙමුහුන් රැස්වීම, ඒ කියන්නේ හයිබ්‍රිඩ් මීටින්ග්ස් දැන් සාමාන්‍ය දෙයක් වෙලානේ. ඔව් ඒක ලොකු පහසක්. දුරින් නාටප් සම්බන්ධ වෙන්න ෆලෝ අර අසංකී රෝෂණ මහත්මයා ඩුබායි ඉඳන් සම්බන්ධ වෙලා කතා කරලා තිනවා කියන්නේත් ඒකනේ. ඒක නම් ඇත්ත. හරි. එතනින් පස්සේ තමයි මම එතනම සාකච්ඡාවේ වැදගත්ම හරියට වෙලා තියන්නේ. ඒ කියන්නේ අර රශ්මික ප්‍රනාන්දුවේ පාරමී ධනංජනයයි ඉදිරිපත් කරපු යෝජිත වැඩසටහන. මේක නිකම්ම සාමාන්‍ය වැඩසටහනක් වගේ නෙමෙයි පේන්නේ. කොහෙත්ම නෑ. ඒ යෝජනාව හරිම පැහැදිලි, ඒ වගේම අරමුණක් තියෙනවා. එයාලා යෝජනා කරලා තියෙන එළඹෙන නොවැම්බර් 21 වෙනිදා ඒ කියන්නේ ජාත්‍යන්තර රූපවාහිනී දිනයට අධ්‍යාපනික වගේම සමාජ සත්කාර වැඩසටහනක් කරන්න. ඒක හොඳ අදහසක්. ඒකෙදි යාලා ඉලක්ක කරගෙන තින්නේ මහියංගනයේ වේවත්ත මහාවිද්‍යාලය. මේක විශේෂයෙන්ම කියන්න ඕන නේද? මොකද ගොඩක් වෙලාවට මේ වගේ වැඩසටහන් කොළඹට හරි අර ප්‍රධාන නගරවලට හරි සීමා වෙනවනේ. හරියටම හරි. ඒක තමයි වැදගත්කම. මේ වගේ අති දුෂ්කර, ඒ කියන්නේ මායිම් ගම්මානයක පාසලක් තෝරාගත්ත එකෙන්ම පේනවා මේ පදනමේ දැක්ම මොකක්ද කියලා. ඒ කියන්නේ යාලා කොළඹට විතරක් හිරවෙලා නෑ. ගම්මේ මට්ටමේ මාධ්‍ය සාක්ෂරතාවය ගැන, මාධ්‍ය අධ්‍යාපනය ගැන හිතනවා. ඒ වගේම මේකේ නිස්කෝ ආයතනයේ අර මුල් අරමුණු තිබ්බනේ රටේ හැම තැනම මාධ්‍ය කුසලතා වර්ධනය කරනවා කියන එක ඒකත් එක්කත් ගැලපෙනවා වගේ. ඔව් ව්‍යාපෘති අරමුණුත් පැහැදිලිවම කියලා තිනවා. වියවත් ඉස්කෝලේ ආවට අනිත් ඉස්කෝලවල මාධ්‍ය විෂය කරන ළමයින්ගේ දැනුම වැඩි කරන එකයි. ඔව්. අනිත් එක වේවත්ත මහාවිද්‍යාලයට අත්‍යවශ්‍ය මාධ්‍ය උපකරණ වගේක් පරිත්‍යාග කරන එකයි. ඔව්. මේක හරිම වැදගත් කාර්යයක්. මොකද මේකෙන් පදනමේ මූලික අරමුණු දෙකක්ම එකපාර ඉෂ්ට වෙනවා. එකක් තමයි අධ්‍යාපනික සහයෝගය දෙන එක. ඒ කියන්නේ දැනුම බෙදෙන එක, වැඩමුළු වගේ දේවල්. හරි. අනික තමයි සමාජ වගකීම ඉටු කරන එක. ඒ කියන්නේ අවශ්‍යතාවයක් තියෙන තැනකට ප්‍රායෝගික උදව්වක් දෙන එක. මේ වැඩසටහනෙන් ওই දෙකම හොඳට ඉස්මතු වෙනවා. නිකම්ම සල්ලි දෙනවා වගේ නෙවෙයි. නෑ. මේක අනාගත මාධ්‍යවේදීන් ටිකක් හදන්න කරන උදව්වක්, ආයෝජනයක් වගේ. මේ යෝජනාවට පස්සේ
සාකච්ඡාවේදී අදහස් යෝජනා ඉදිරිපත් කරන්නත් හොඳ වෙලාවක් දීලා තියෙනවා. ඔව්. අර ස්වාධීන රූපවාහිනී සේවයේ ඉන්න ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පී ආසිරිද සොයිසා මහත්මයා පළවෙනි කණ්ඩායමේ කෙනෙක්. දැන් ඩුබායි ඉන්න අසංක ඉරෝෂණ මහත්මයා, ප්‍රවීණ රංගන ශිල්පී උදේනි අල්විස් මහත්මයා, ඩයලොග් ටීවී එකේ හින්දෝල් විජේරත්න මහත්මයා, සිරස ටීවී එකේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමනාකරු වරුණ කරුණාරත්න මහත්මයා, රූපවාහිනී නිෂ්පාදක පසන් චන්ද්‍රසේකර මහත්මයා වගේ ශේෂ්ත්‍රයේ පළපුරුදු කීප දෙනෙක්ම යාළගේ අත්දැකීම් එක්ක අදහස් කියලා තියෙනවා. ඒක හොඳයි. Zoom එකේනු චන්දන සෙනවිරත්න, උදය ගෝවින්ද, ඡණ්ඩ කරුණාරත්න වගේ අය සම්බන්ධ වෙලා. ඉතින් මේකෙන් පේනවා නේද? පදනමට තියෙන උනන්දුවයි සහයෝගයයි අනිවාර්යෙන්ම විවිධ પરම්පරා විවිධ ක්ෂේත්‍ර කැමරාකරණය රංගනය කළමනාකරණය නිෂ්පාදනය මේ හැමෝගෙම අදහස් ඇවිල්ලා කියන්නේ මේක තනි කණ්ඩායමක වැඩක් නෙවෙයි හැමෝගෙම එකටුවක් කියන එක. ඔව්. එයාලගේ අත්දැකීම් අදහස් මේ පදනමේ ඉස්සරහ ගමනට ලොකු වටිනාකමක් වෙයි. ඊළඟට කතා කරලා තියෙන වැදගත් මාතෘකාවක් තමයි ව්‍යවස්ථාව. ඕනම සංවිධානයක පදනමේකනේ. ඒ ගැන මොනවද කියවුනේ? ඔව් ව්‍යවස්ථාව ගැනත් කතා වෙලා තියෙනවා. මූලික කෙටුම්පතක් සාකච්ඡාවට අරගෙන ඒක හැමෝටම දීලා මූලික අදහස් අරගෙන තියෙනවා. හැබැයි මෙතනදී වැදගත් වෙන්නේ හැමෝගෙම පොදු එකගතාවය. ඒ තමයි මේ මූලික කෙටුම්පත තව ටිකක් විධිමත් ශක්තිමත් එකක් විදියට හදලා ඊළඟ සමිති වාරයේදී ඒක නිල වශයෙන් සම්මත කරගන්න එක. ඒ කියන්නේ ඉක්මන් වෙලා නෑ. ඒකෙන් පේනවා එයාලා නිකන් කඩදාසියකට සීමා වෙන්නේ නැතුව හරයක් තියෙන දිග කාලයක් පවතින ව්‍යවස්ථාවක අවශ්‍යතාවය තේරුම් අරන් තියෙනවා කියලා. ඒක හොඳයි. සංවිධානයක ඉස්සරහට යන්න විනයක් තියාගන්න වගකීමක් තියෙන ශක්තිමත් ව්‍යවස්ථාමය රාමුවක් ඕනමයි. ඒක නම් ඇත්ත. හොඳ ව්‍යවස්ථාවක් කියන්නේ හොඳ අනාගතයකට අඩිතාලමක්. හරි. දැන් අපි බලමු මේ සාකච්ඡාවේදී තහවුරු කරගත්ත නිලධාරී මණ්ඩලයයි අනිත් ව්‍යුහයන් ගැනයි. මේ වගේ ලොකු වැඩක් කරන්න නම් ඒකට ශක්තිමත් සංවිධාන ව්‍යුහයක් ඕනනේ. අනිවාර්යෙන්ම ඒක තමයි ඊළඟට අවධානය යොමු වෙලා තියෙන්නේ නිලධාරී මණ්ඩලයේ සහ කාරක සභාපත් කිරීම. විධායක සභාව විදිහට අර දැනට ඉන්න නිලධාරී මණ්ඩලයම ඒ කියන්නේ මේ වැඩේ ආයෙත් පටන් ගන්න මූලික වුණු කට්ටියම දිගටම වැඩ කරන්න තීරණය වෙලා. ඒක හොඳයි. සභාපති මේනක සංජීව, ලේකම් නිසික හෙම්සර, භාණ්ඩාගාරික රශ්මික ප්‍රනාන්දු, උපසභාපති දෙනෙත් තීක්ෂණ සහ උපලේකම් මින්සර මදුසංක. මේකෙන් අර ස්ථාවරත්වයක් අඛණ්ඩතාවය බලාපොරොත්තු වෙනවා ඇති. ඔව් ආරම්භක වැඩ ටිකට නායකත්වයේ දුන්න කට්ටියම ඉන්න එකෙන් වැඩේ අතරමඟ නවතින්නේ නැතුව ඉස්සරහට ගෙනියන්න ලේසි. ඊළඟට කාරක සභාව. මෙතන තමයි අර කිව්ව පුළුල් නියෝජනය තියෙන්නේ. 14ක් ඉන්නවා. 14ක්. ඔව්. සන්දිල් හේවාවසම් ජාතික සංවිධායක, අචල බණ්ඩාර මාධ්‍ය නිලධාරී වගේ තනතුරුත් එක්ක ජාතික රූපවාහිනිය, ITN, සිරස වගේ ප්‍රධාන channel, පළාත් සභා මාධ්‍යංශය, POTV, ඩයලොග් TV, ITV, හිරු TV, සියත TV, ස්වර්ණවාහිනී, Channel C ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතනයේ NIE එකත් නියෝජනය වෙනවා. වා ඒක නම් පුළුල් නියෝජනයක්. ඔව් නම් ටිකකුත් තිනවා. වජිරා විතානගේ දීපාල් ගුණතිලක වරුණ කරුණාරත්න ප්‍රියන්ත පොතුවිල කොතලාවල මහත්මයා හින්දෝල් විජේරත්න දිනේශ්වර පුංචි හේවා රුවන් ගිරාගම ප්‍රසන්න ජයනෙත්ති අමිල නුවන් ප්‍රසන්න ගුණසිංහ අතුල ගුණවර්ධන නම් ලිස්ට් එක නම් ටිකක් දිගයි ඒත් වැදගත්ම දේ තමයි අර නියෝජනය පරාසය. හරියටම මේක තමයි මම හිතන්නේ හරිම වැදගත් උපාය මාර්ගික පියවරක්. මේ තරම් පුළුල් පරාසයක මාධ්‍ය ආයතනයයි ශේෂ්ත්‍රයි නියෝජනය වෙනකොට පදනමට වාසි ගොඩක් තියෙනවා. එකක් ලොකු නෙට්වර්ක් එකක් හැදිනවා. ඔව්. දෙක විවිධ ආයතනවල තියෙන සම්පත් දැනුම අත්දැකීම් පදනමේ වැඩවලට ගන්න පුළුවන්. තුන ශේෂ්ත්‍රය තුලේ පදනමේ මතයට වැඩවලට යම් බලපෑමක් පිළිගැනීමක් හදා ගන්න පුළුවන්. ඒ වගේම වාර්තාවේ තියෙන තව වැදගත් දෙයක් තමයි තීන්දුව తీරන ගණිද්දී විධායක සභාවයි කාරක සභාවයි එකට ඒ කියන්නේ සාමූහිකව වැඩ කරන්න එකඟ වෙලා තියෙන එක. ඒක හොඳයි. ඔව්. ඒක සංවිධානික ප්‍රජාතන්ත්‍රවාදයටයි සමාජිකයන්ගේ ක්‍රියාකාරී දායකත්වයටයි හරිම වැදගත්. ඒ වගේම පළපුරුදු අයගෙන් උපදේශක මණ්ඩලයක්වත් පත් කරගෙන තියෙනවා. 6 දෙනෙක්. 6 දෙනෙක්. කවුද? හසල ප්‍රේමකුමාර, උදේනි අල්විස්, රොෂාන් කුරුප්පු, ජගත් දම්පහලගේ, චන්දන සෙනවිරත්න, උදේ ගෝවින්න කියන ජ්‍යෙෂ්ඨීන් 6 දෙනා.
ඉතින් මේකෙන් පදනමේ වැඩවලට අර මග පෙන්වීමක් අත්දැකීම් වලින් එන දැනුමක් ලැබෙයි. අනිවාර්යෙන් ජ්‍යෙෂ්ඨින්ගේ අත්දැකීමුයි තරුණ අයගේ ජවයයි එකතුලාම සාර්ථක ප්‍රතිඵල එනවා. උපදේශක මණ්ඩලයක් ඉන්න එකෙන් පදනමේ වැඩවලට අවශ්‍ය ගයිඩ් එක සමහර වෙලාවට විවේචනාත්මකව බලන එක ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. හරි. ඉතින් ශක්තිමත් ව්‍යුහයක් හැදුවට පස්සේ ඒක දුවවන්න නම් සමාජිකත්වයට විධිමත් වෙන්න ඕනනේ. ඒ ගැනත් කතා වෙලා තියෙනවා නේද? ඔව්. සමාජිකත්වය විධිමත් කරන එක පදනමේ අනාගත පැවැත්මට නැතුම බැරි දෙයක්. ඒ නිසා ස්ථිර සමාජිකත්වය තහවුරු කරගන්න එකේ වැදගත්කම මෙතනදී කතා වෙලා. ඒ කියන්නේ අයදුම්පත් වෙන වගේ දෙයක්. ඔව්. සමාජික අයදුම්පත් ඉක්මනට හැමෝටම යවන්නත් අර નિયમિત සමාජික මුදල් අය කරගන්නත් යෝජනා වෙලා තියෙනවා. ආහා. එතකොට මේ අලුත් සමාජික මුදල් වලින් තමයි පදනමේ වැඩවලට අර වේවත්ත ව්‍යාපෘතිය වගේ දේවල් වලට සල්ලි හොයා ගන්න බලාපොරොත්තු වෙන්නේ. කොහොමද ඒ ගණන් හිලව තීරණය වෙලා තියෙන්නේ? වාර්තාවේ තියෙන විදියට අවුරුද්දක සමාජික මුදල රුපියල් 3000ක්. යාවා ජීව සමාජික මුදල, ඒ කියන්නේ ලයිෆ් මෙම්බර්ෂිප් එක රුපියල් 10000ක්. 3000යි 10000යි. ඔව්. ඒක සාධාරණ මට්ටමක් වගේ පේනවා. මේ සල්ලි පදනම වෙනුවෙන් මහරගම මහජන බැංකුවේ පටන් අරන් තියෙන යූත් මීඩියා සෙන්ටර් කියන ගිණුමට දාන්න පුරුවන් කියලා තියෙනවා. මෙතන තව හොඳ දෙයක් කරලා තියෙනවා අර ක්‍රමවත් බව ඇතිකරනද. ඒ තමයි සල්ලි දාන පිළිවෙලට සමාජික අංක දෙන එකයි නාම ලේඛනය අප්ඩේට් කරන එකයි. ඔව්. මේක විනිවිද භාවයටයි සංවිධානාත්මක බවටයි දෙකටම හොඳයි. ඇත්තම සමාජික ඩේටාබේස් එකකුයි ක්‍රමවත් ෆයිනෑන්ස් කන්ට්‍රෝල් එකකුයි ඕනම සංවිධානයකට ඕන. මේ තීරණ වලින් පේනවා යාලා මේක හදන්නේ බොහොම ප්ලෑන් කරලා කියලා. ඉතින් සමස්තයක් විදියට මේ සාකච්ඡාවයි ඒක ප්‍රතිඵලයයි දිහා බැලුවම මොකක්ද අපිට ගන්න පුරුවන් ලොකුම පණිවිඩය? ප්‍රධානම දේ තමයි නිස්කෝ වීඩියෝ පදනම නිකම්ම ආයෙත් පටක් ගත්තා විතරක් නෙවෙයි. පැහැදිලි දෙක්මක් තියෙනවා. අරමුණක් ඇතිව ක්‍රියාකාරී සැලැස්මක් තියෙනවා. විශේෂයෙන් අර වේවත්ත වැඩේ. ශක්තිමත් පුළුල් නියෝජනයක් තියෙන නායකත්ව ව්‍යුහයක් තියෙනවා. ඒ වගේම දිගටම පාත්වාගෙන යන්න අවශ්‍ය අර ෆයිනෑන්ස් පැත්ත පරිපාලන ක්‍රමවේද ඒවත් එක්ක තමයි ආයෙත් ඇවිල්ලා තියෙන්නේ. එතන හිටකු හැමෝගෙම පොදු අදහස වෙලා තියෙන්නේ මේ පදනම මාධ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට නිස්කෝ වීඩියෝ පාඨමාලාවේ ක්වොලිටි එක වැඩි කරන්න, අලුතින් එන අයට උදව් කරන්න, ඒ වගේ ශක්තිමත් වේදිකාවක් කරන එක. අර නොවැම්බර් 21 වැඩේට ලැබුණ සහයෝගයත් ඒකම තමයි කියන්නේ. එහෙනම් අපි මේ සාකච්ඡා වාර්තාවෙන් ගත්ත දේවල් ටික මතමත කළොත් එක නිස්ක වීඩියෝ පදනම ආයෙත් වැඩ පටන් අරන් අලුත් ජවයකින්. හරි. දෙක පළවෙනි වැඩේ විදිහට තේරුමක් තියෙන ඉලක්කයක් තියෙන වැඩසටහනක් වේවත්ත ප්ලෑන් කරලා. 3 පුළුල් නියෝජනයක් එක්ක ශක්තිමත් නායකත්ව ව්‍යුහයක් හදලා. 4 සමාජිකත්වයයි සල්ලි කාරණායි විධිමත් කරන්න පැහැදිලි පියවර අරන්. හරි. 5 පදනමේ අනාගතයට හැමෝගෙම එකතු වෙලා හදපු දැක්මක් තියෙනවා. මේ හැම දෙයකින්ම පේනෝ නේද? හරියට ප්ලෑන් කරොත් කැප වුණොත් අක්‍රිය වෙලා තිබ්බ නෙට්වර්ක් එකකට උනත් ආයෙත් නැගිටින්න පුළුවන් කියලා. ඇත්තව විශේෂයෙන් අර වේවත්ත මහාවිද්‍යාලයේ වැඩේ ගැන ආයෙත් හිතුවොත් ඒක නිකම්ම ඩොනේෂන් එකක් විතරක් නෙවෙයි. ඒක මේ ෆීල්ඩ් එකට අනාගතේ එකතු වෙන්න පුළුවන් අලුත් ටැලන්ට් ටිකක් අඳුරගෙන එයාලව දිරිමත් කරන එයාලට අවස්ථා දෙන ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒක ඇත්ත. දුෂ්කර පළාතක ළමයෙක්ට මීඩියා උපකරණ ටිකක් දැනුම ටිකක් ලැබෙනවා කියන්නේ සමහර විට අනාගතයේ දක්ෂ මාධ්‍යවේදියෙක්, කැමරා ශිල්පියෙක්, එඩිටර් කෙනෙක් බිහි වෙන්න අඩිතාලම වැටෙනද වෙන්න පුළුවන්. ඔව්. අර දැනුම දෙන එකයි ප්‍රායෝගික උදව් දෙන එකයි දෙකේම වැදගත්කම මෙතන පේනවා. ගොඩක් ආදිශිෂ්‍ය සංගම් මුලින්ම බලන්නේ මෙම්බර් වෙල්ෆෙයාර් එකනේ. ඔව්. සාමාන්‍යයෙන් එහෙම තමයි. මේ ගුළු එකපාරටම සමාජ සත්කාර වැඩකුයි අධ්‍යාපනික වැඩකුයි අතට ගන්න එක ඇත්තටම විශේෂ දෙයක්. හොඳයි. අවසාන වශයෙන් අපි මේ විමසුම ඉවර කරමු. තව ටිකක් හිතන්න දෙයක් හිතුරු කරලා. මේ පදනමේ අලුතින් පත් කරගත්ත කාරක සභාවේ තියෙන නියෝජනය ජාතික රූපවාහිනියේ ඉඳන් ප්‍රධාන පෞද්ගලික channel අනිත් මාධ්‍ය ආයතන NIE එක දක්වා මේ නෙට්වර්ක් එක දිහා බැලුවම අනාගතයේදී මෙයාට නිකම්ම ආදිශිෂ්‍ය වැඩවලට එහා ගිහින් මුළු ලංකාවේම මාධ්‍ය ශාස්ත්‍රයේ ස්ටෑන්ඩඩ්ස් උස්සන්න ආචාර ධර්ම ශක්තිමත් කරන්න එහෙම නැත්නම් ආයතන අතර සහයෝගීතාවය වැඩි කරන්න වෙන මොන වගේ ඉම්පැක්ට් එකක් කරන්න මොන වගේ ප්‍රොජෙක්ට්ස් කරන්න පුළුවන් වෙයිද? ඒක හිතන්න වටින ප්‍රශ්නයක්. මේ ආයත් පටන් ගැනීමෙන් අපිට පේනවා හරියට නායකත්වයක් පැහැදිලි අරමුණක් තියෙනව නම් අවුරුදු ගාණක් ඇක්‍රියව තිබ්බ සංවිධානයකට උනත් කොහොමද අලුත් පණක් දෙන්න පුරුවන් කියලා. මේක සමහර විට ලංකාවේ අනිත් වෘත්තීය සංගම් වලටත් හොඳ පාඩමක් වෙන්න පුළුවන් නේද? වෙන්න පුළුවන්. අද දින විමසුම මෙතනින් අවසන්.